රුපියල් 30000 බජට් එකට 6.5ක සුපිරි ඩිස්ප්ලේ එකක් එන. ඒ වගේම මෙගාපික්සල් 50ක සුපිරි කැමරා එකක් තියෙන. ඒ වගේම මිලි ඇම්පියර් 5000ක පවර්ෆුල් බැටරි එකක් එන සුපිරි ඩිවයිස් එකක් තමයි අපි අද ඔයාලට රිවිව් කරන්න ගෙනාවේ. එහෙමනම් අපි වැඩි කතා නැතුව මොකද්ද මේ ඩිවයිස් එක කියලා බලමු. මේක තමයි අපි අද ඔයාලට ගෙනාපු Motorola G04S කියන ඩිවයිස් එක. මේකේ මෙමරි එකත් 64GB මෙමරි එකක් එන්නේ. ඒ වගේම කැමරා එක මෙගාපික්සල් 50ක සුපිරි කැමරා එකක් එනවා අපි කලින් කිව්වා වගේම. ඒ වගේම මේකේ ඩිස්ප්ලේ එකත් 6.5ක ඩිස්ප්ලේ එකක් තියෙනවා. එහෙමනම් අපි ඕපන් කරලා බලමු. අපිට බලා ගන්න පුළුවන් ෆෝන් එක. ඒ වගේම ට්‍රාන්ස්පරන්ට් බෑක් කවර් එකක් එනවා. ඒ වගේම මේ විදිහට පේපර් වර්ක්ස් ටික එනවා. ඒ වගේම SIM ejector tool එක එනවා. ඒ වගේම අපිට බලා ගන්න පුළුවන් මේකෙත් වෙන ඩිවයිස් වල වගේම charge එකක් නම් එන්නේ නැහැ. මේකේ එන data cable එක USB to C cable එකක් තමයි මේකේ එන්නේ. මේ තමයි ඩිවයිස් එක. සාමාන්‍යයෙන් මේකේ finishing එක බලා ගන්න පුළුවන් අපිට plastic back panel එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මෙතන අපිට volume up down. ඒ වගේම මේකේ side mounted fingerprint sensor එක මෙතන බලා ගන්න පුළුවන්. අපිට මෙතන උඩ බලා ගන්න පුළුවන් මේකේ printed කරලා තියෙනවා Dolby Atmos sound system එක තියෙනවා. ඔයාලට ham free එක use කරලා හොඳ sound quality එක experience එකක් ගන්න පුළුවන්. මේකේ ඔයාලට 3.5 jack එක use කරලා ham free එකක් use කරන්න පුළුවන්. ඒ වගේම මෙතන බලා ගන්න පුළුවන් SIM tray එක බලා ගන්න පුළුවන්. අපිට මෙතනින් පහලින් බලා ගන්න පුළුවන් mic එක, type C port එක, speakers ඒ විදිහට බලා ගන්න පුළුවන්. එමනම් අපි බලමු මේකේ මොනවද use කරලා තියෙන display එක කියලා. මේකේ අපිට බැලුමට හොඳටම ඇහැ යන්නේ display එක. මොකද මේකේ මෙයාලා මේ use කරලා තියෙන්නේ 6.5 inches punch hole display එකක් තමයි මේකේ use කරලා තියෙන්නේ. LCD panel එකක්. මේකෙත් display refresh rate එක මෙයාලා දීලා තියෙනවා 90Hz display refresh rate එකක්. සාමාන්‍යයෙන් මේකේ price එකත් ගොඩක් අඩු මුදලට තමයි මෙයාලා launch කරලා තියෙන්නේ. 31,900ක් වගේ වෙන්නේ. ඒ ගානට punch hole display එකක් එක්ක 90Hz display refresh rate එකක් දෙන එක ගොඩක් හොඳ benefit එකක් කියලා කියන්න පුළුවන් සාමාන්‍යයෙන් ගන්න පරිභෝගිකයාට. Moto G04S කියන device එකට මෙයාලා use කරලා තියෙනවා Gorilla Glass එකක්. ඒකත් හොඳ benefit එකක් කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ range එක යන ගොඩක් device වලට Gorilla protection glass එකක් එන්නේ නැහැ. ඒ වගේම මේකේ pixel ගැන කතා කරනවා නම් display එකේ 720 වැඩි කිරීම 1612 වගේ pixel rate එකක් දීලා තියෙනවා. සාමාන්‍යයෙන් ඔයාට බැලුමට pixel dots එහෙම පේන්නේ නැති තරම් AMOLED display එක වගේ quality එකක් මේකේ තියෙනවා. ඒ වගේම මේකේ PPI එක 269ක් වගේ දීලා තියෙනවා. ඒකත් හොඳ resolution එකක්. සාමාන්‍යයෙන් ඔයා මේකේ movie එකක් එහෙම බලනවා නම් හොඳ experience එකක් ගන්න පුළුවන් display එකෙන් උපරිම. මොකද මේකේ display aspect ratio එකක් 20:9 වගේ දීලා තියෙනවා. ඒ වගේම සාමාන්‍යයෙන් අපිට ෆෝන් එකක් අතට ගත්ත හැටි ෆෝන් එකේ ඉස්සෙල්ලාම බලන්නේ කැමරා එක. මේකෙත් දීලා තියෙනවා මෙයාලාට මේන් කැමරා එක මෙගාපික්සල් 50ක කැමරා එකක්. මේකේ f number එක 1.8 f number එකක් දීලා තියෙනවා. wide lens එකක් තමයි මෙයාලා මේකේ use කරලා තියෙන්නේ. ඒ වගේම අපිට බලන්න පුළුවන් මෙතන flash light එක. ඒ වගේම මෙතන design කරලා තියෙන කැමරා දෙකක් වගේ තිබ්බට මෙතන ඉන්නේ flash light එකක්. ඒ වගේම මේක අර ඩුවල් කැමරා සෙටප් එකක් වගේ දීලා තියෙන්නේ. මෙතන පහලින් තියෙන ෆ්ලෑෂ් ලයිට් එක, උඩ සයිඩ් එකේ දීලා තියෙනවා මේන් කැමරා එක මෙගාපික්සල් 50 කැමරා එකක්. සාමාන්‍යයෙන් අපි බැලුමට පේන්නේ ඒක ෆෝකස් වෙන්නේ ඩුවල් කැමරා එකක් ෆෝන් එකක් විදිහට. ඒ වුණාට මේක ෆ්ලෑෂ් එකයි මේන් කැමරා එකයි විතරයි තමයි දීලා තියෙන්නේ. ඔයා මේකෙන් වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් මේකෙන් 1080p 30 frame rate වලින් හොඳ වීඩියෝ එකක් කරන්න පුළුවන් බෑක් කැමරා එක. ඒ වගේම මේකේ ෆ්‍රන්ට් කැමරා එකට යූස් කරලා තියලා තියෙන්නේ මෙයාලා 5 මෙගාපික්සල් ලෙන්ස් එකක්. මේ ෆ්‍රන්ට් එකෙමුත් ඔයාලට 1080p වීඩියෝ එකක් ගන්න පුළුවන් හොඳ quality වීඩියෝ එකක්. අපි කලින් කිව්වා වගේ මේකේ දීලා තියෙන ඇත්තටම හොඳ බැටරි කැපැසිටි එකක් මිලි ඇම්පියර් 5000ක මෙගා බැටරි එකක් මේකෙත් යූස් කරලා තියෙනවා. ඒ වගේම මේකේ 15 watt charger එකක් යූස් කරලා මේක charge කර ගැනීම හැකියාවක් තියෙනවා. හැබැයි අපි කලින් කිව්වා වගේ ඔයාලට මේක box එකේ එන්නේ නැහැ charger එක. charger එක වෙනම මිලදී ගන්න ඕනේ. මේක watt 15 charge එකකින් තමයි මේක යූස් කරගන්න කියලා තියෙන්නේ. ඒ වගේම අපිට තවත් වැදගත්ම කාරණයක් වෙන්නේ memory capacity එක. මේකේ ලංකාවට
එන්නේ නම් 64 RAM එක 4GB එක. ඒ වගේම ඔයාලා දන්නවා ගොඩක් දුරට දැන් ගොඩක් device වල virtual RAM එක වැඩි කර ගන්න පුළුවන් 8 වගේ. මේ device එකෙත් ඒ විදිහටම 8 වෙනකම් වැඩි කරගැනීමේ හැකියාවක් තියෙනවා. තව මේකේ capacity කීපයකින් launch කරලා තියෙනවා. ලංකාවේ මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙන 64 RAM එක 4GB device එක විතරයි දැනට. අපිට වැදගත්ම කාරණය වෙන්නේ මේ ෆෝන් එකේ performance කොහොමද කියලා. මේකේ මෙයාලා use කරලා තියෙන chipset එක Unisoc T606 කියන chipset එක තමයි මෙයාලා use කරලා තියෙන්නේ 12 nanometer chipset එකක්. සාමාන්‍යයෙන් හොඳ performance එකක් මේකෙත් බලාපොරොත්තු වෙන්න පුළුවන්. හැබැයි ගොඩාක් hard user කෙනෙක් නම් සාමාන්‍යයෙන් මේක budget phone එකක් විදිහට තමයි මේක launch කරලා තියෙන්නේ. ඒක නිසා ලොකු performance මේ chipset එකෙන් බලාපොරොත්තු වෙන්න නම් අමාරුයි. හැබැයි සාමාන්‍ය usage එකට මේ device එක recommend කරන්න පුළුවන්. ඒ වගේම මේක දැනට බලගැන්වෙන්නේ operating system එක Android 14 version එක තමයි මෙයාලා මේකට දීලා තියෙන්නේ. ඉස්සරහට එන update උත් ඔයාලට official update එකක් හෝ දෙකක් මේකට install කරගැනීමේ හැකියාවත් මෙයාලා දීලා තියෙනවා කියලා තියෙනවා. ඒ වගේම මේකේ අපි extra දේවල් බලනවා නම් මේකේ අපි sensors ගැන කතා කරනවා නම් මේකේ මෙයාලා අපිට දීලා තියෙනවා fingerprint sensor එක. ඒ වගේම proximity sensor එකයි accelerometer sensor එකයි විතරයි මෙයාලා මේකේ දීලා තියෙන්නේ. මේකේ compass sensor එක නම් දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා අපි පොඩි කාලේ ඉඳන් අහලා තියෙන brand name එකක් තමයි මේක Motorola කියන නම. තාමත් ඒ නමින්ම smartphone device නිෂ්පාදනය වෙනවා. සාමාන්‍යයෙන් මේ brand එක ගොඩක් හොඳ brand එකක්. මේක මං හිතන්නේ ගොඩක් පැරණිම ආයතනයක් වෙන්න පුළුවන්. Samsung, Nokia ඒ විදිහේ කාලයක් තිස්සේ එන brand එකක් තමයි මේ Motorola කියන brand එක. තවමත් මේ විදිහේ එක එක මාදිලි වලින් මෙයාලා මාකට් එකට එක එක නිෂ්පාදන එක එක මොඩල් වලින් මෙයාලා මාකට් එකට දානවා. සාමාන්‍යයෙන් මේක අඩුම මිලකට මිලදී ගන්න පුළුවන් සාමාන්‍යයෙන් 31900යි මේකේ මාකට් ප්‍රයිස් එක. ඊට වඩා අඩු මුදලට ඔයාලට මිලදී ගැනීම හැකියාවක් තියෙනවා. එක එක ඩිස්කවුන්ට් වලට ඔයාලට මේක මිලදී ගන්න පුළුවන්. මේ ප්‍රයිස් එකට ගොඩක් හොඳ ෆෝන් එකක් කියන්න පුළුවන්. මොකද මේක බ්‍රෑන්ඩඩ් ෆෝන් එකක් නිසා. එහෙමනම් අපි හිතනවා ඔයා මේ ඩිවයිස් එක ගැන හොඳ අයිඩියා එකක් ගන්න ඇති කියලා. සාමාන්‍යයෙන් ප්‍රයිස් එක අඩු ගානකට ෆෝන් එකක් හොයන කෙනෙක් නම් මේ ඩිවයිස් එක රෙකමන්ඩ් කරන්න පුළුවන්. දැනටමත් ඔයා සමහරක් වෙලාවට මේ ඩිවයිස් එකක් යූස් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාගේ එක්ස්පීරියන්ස් එක අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම මතක ඇතුව ඉල්ලනවා අපේ channel එකත් subscribe කරන්න. ඒ වගේම අපේ TikTok page එකත් follow කරන්න. ඒ වගේම Facebook page එකත් follow කරන්න කියලා ඉල්ලනවා. එහෙමනම් මේ විදිය අලුත් device එකක් සමගින් අපි ආයෙත් හමු වෙමු. ගිහින් එන්න.